මතක තියාගන්න එක බණකට රටක් හදන්න පුළුවන්. එක බණකට ආකල්ප වෙනස් කරන්න පුළුවන්. එක නෝනා ගැන ඔය මම මෙයාලා කියන්නේ කිව්වා විතරයි කියන්නේ. අවුරුදු 25ක් නිදිපු තිබුණා. ඇයි? රැට නින්ද යන්නේ. මහත්ය හමුදා උසස් තනතුරක් තරන මොකක් හරි ප්‍රෙෂර් එකක් පීඩනයක් ප්‍රශ්නයක් දරුවොත් රටේ ඉන්නේ. ඉතින් දැන් සතියක් විතරලු නිදිපෙති බොන්න නැතුව හොඳට නින්ද යනවා. ඇයි? මට කිව්වා හමුදුරන්ගේ අම්මට තාත්තට බුදු බවත් දෙන්න ඔය කියපු බණක් ඇහුවා කියලා. දැන් කිසිම කෙනෙක් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැන හිතලා කනගාටු වෙන්නේ නැහැ. කල්පනා කරන්න තියෙන එක දෙයයි. මම කනගාටු වෙන්නේ මම දුක් වෙන්නේ කවුරු හින්දාද කියන එක විතරයි. මිනිස්සු 50කට වැඩියෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතේ නැත්තම් අනාගතේ. කවුද වර්තමානයේ? ප්‍රශ්න තියෙන තරමක් තියෙන්නේ වර්තමානයේද අනාගතයේද අතීතේ වෙච්චද? අතීතේ. කම්පා වෙන්නේ මොනවා ගැන හිතලාද? අතීතේ. එහෙම නැත්තම් අනාගතේ. මොකක් වෙයිද? මොකක් දේවි? ඔච්චර. ඒ හින්දා අර අතීතං නානසෝචන්ති නප්පජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතේ හිරකාරයක් වෙන්න එපා. අතීතේ ශෝක කරන්න එපා. මේ මොහොත වර්තමානයේ ජීවත් වෙන්න ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා කාලෙකින් හම්බුණු මිනිසත් භවයට අර්ථවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.